අදත් ආවා. ඉතාම ලස්සන රසවත් අලුත් කෑමක් හදන හැටි. අලුත් අවුරුද්දට. මගේ සියලුම රසික රසිකාදියන්ගෙන් මම ඉල්ලනවා හොඳට බලා ගන්න. අද හදන කෑම වර්ගය හොඳට බලා ගන්න. හොඳට බලාගෙන හොඳට ඔලුවට අරගෙන ලස්සනට ගෙදරදී හදන්න. කිසිම කැවිලි වර්ගයක් මේ අවුරුද්දේ වෙළඳ පොලෙන් ගන්න එපා. පුළුවන් තරම් ගෙදර හදාගන්න. තෙල් කෑමට වඩා මම හිතන්නේ මේ වගේ දේවල් ගොඩාක් වටිනවා. අද හදන්නේ මම කියන්නද මොනවද? ආස්මි. ආස්මි කියන්නේ හැමෝටම හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මම හරි ලේසියෙන් හදන්න හැටි කියලා දෙන්න. ඉතින් මම මීට කලින් දාපු මගේ වීඩියෝ එක ඔයාලා ඒක බැලුවා නම් මේකත් එකතු කරගෙන වීඩියෝ 3-4ම බලලා මගේ channel එක subscribe කරන්න කියලා මම ගෞරවණීය ඉල්ලනවා. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් කියලා share කරලා like එකක් දාලා මගේ වැඩසටහන් බලලා තව මොනවද ඔයගලන්ට ඕනේ කියන්න ඕන දෙයක් මම ඔයගලන්ට ඉදිරිපත් කරනවා. ඉතින් අද හදන්නේ ආස්මි. හරි විදිහට අපේ පුරාණ කාලේ ඉඳලා පැරණන්ගෙන් එන විදිහට මම ඉගෙනගෙන තියෙන ආස්මික තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මෙහෙමයි. ඒකෙදි අපිට නොයෙක් විදිහට හදන්න පුළුවන්. නමුත් ඉස්සර කාලේ ඉඳලම මම හිතන්නේ ගොඩ කල රජවරුන්ගේ කාලේ ඉඳලම හදන්නේ ඒ ක්‍රමය තමයි මම අද අනුගමනය කරන්නේ. අඩුපාඩුවක් තිබුණොත් මට කමෙන්ට් එකක් දාන්න මොකද්ද වෙන්න ඕනේ කියලා. අපි ආස්මි හදන්න ඉස්සෙල්ලම ගන්නේ මේ දවුල් කුරුඳු. දවුල් කුරුඳු කොලේ ටිකක් ගොරෝසුයි. මේක කුරුඳු කොලේ වගේ තමයි ටිකක් හැඩේ. මේක අරගෙන තමයි මේක ඉස්සෙල්ලා හොඳට මෙහෙම කොලෙන් කොලේ මෙහෙම මේක කඩනවා. කඩලා පොඩි භාජනයකට දාලා වතුර කෝප භාගයක් විතර දාලා හැබැයි ටිකක් වැඩිපුර ගන්න ඕනේ. අර හොඳට පොඩි කරනවා. හොඳට පොඩි කරලා ඒක අරගෙන ඒ කොළ රොළු ටික පැත්තකට කරලා තව ටිකක් අරගෙන කඩලා ඒකටම එකතු කරනවා. ආපහු අර අතින් තමයි පොඩි කරන්නේ. බ්ලෙන්ඩර් වලින් ගහලා අපිට මේක හදන්න බෑ. ආපහු හොඳට පොඩි කරලා ගොරෝසු මිශ්‍රණයක් හදාගන්නවා. අපි ඒකට කියනවා නානු කියලා. හරි පදමට නානු හැදුනම මේකේ අරගත්තාම මේකේ රැඳෙන්නේ නැහැ. ටක් ගාලා වැටෙනවා. මේ බලන්න සම්පූර්ණයෙන්ම එකපාරට වැටෙනවා. ඒ වගේ මතක තියාගන්න ඕනේ ටක් ගාලා වැටෙනවා. චුට්ටක්වත් රැඳෙන්නේ නැහැ. හරි විදිහට හොඳට හදාගන්න ඕනේ. මේ විදිහට දවුල් කුරුඳු කොළ එකතු කරලා නානු ටික හදාගන්නවා. පොල් කිරි ටිකක් ගන්නවා. 1 2 3 හොඳට මිරිකලා ගොරෝසුත් නැති දියාරුත් නැති මැද ප්‍රමාණයේ පොල් කිරි කෝපයක් එකමාරක් විතර හදාගන්නවා. ලුණු පොඩ්ඩක් ගන්නවා. මේ තියෙන්නේ හාල් පිටි. මම දන්න තරමට මම හදන්නේ රෑට පොඩ්ඩක් පෙඟෙන්න දාලා තියලා පැය 2ක් විතර වතුරෙන් බීරෙන්න තියලා හොඳට බ්ලෙන්ඩර් එකෙන් කොටනවා. කොටලා හලනවා. දෙසරයක් විතර හලනවා. දෙසරේ හලලා මදි. ලස්සන පොඩි හොඳ ආස්මි එකක් හදාගන්න දෙසරේ හලලා මදි. ඒ පෙනේරෙන් ගෙදර පෙනේරෙන් හදලත් බෑ. ඒකට තියෙනවා විශේෂ පෙනේර එකක්. අපිට ඒක ගෙදර හදාගන්න පුළුවන්. මේ මම හදාගත්තේ මේකෙන් තමයි මම හැදුවේ. ගෙදර නෙට් කෑල්ලක් හරි, බෝගන්ඩි කෑල්ලක් හරි, ග්ලාස් නයිලොන් කෑල්ලක් හරි අරගෙන පෙනේර පිටිපස්සට අලවන්න. ඇතුලෙන් මේක ගලවලා අරගෙන අලවන්න. හොඳට අලවලා ලස්සනට පැය 2ක් විතර අවුවේ තිබ්බහම වේලෙනවා. ඊට පස්සේ මේකට දාලා තමයි අපි හලන්නේ. එහෙම තමයි. එතකොට තමයි හොඳ ලස්සන චූටි නූල් පටවල වලටත් වඩා හීන් ලස්සන ආස්මි හදන්න පුළුවන්. දැන් බලමු ආස්මි හදන්න කොහොමද කියලා. දැන් මම සරලව කිව්වා ඔයගලන්ට හදන්න ඕනේ මොනවද කියලා. දැන් ආපහු මම කියලා දෙන්නම් ඕන. මෙන්න මේවා තමයි එකතු කරගන්නේ ආස්මි හදන්න. හාල් පිටි, නානු, එතකොට පොල් කිරි,
ලුණු පොඩ්ඩක්. මේ ටික එකතු කරලා අපි මිශ්‍රණය ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. ආස්මි කාල් පිටි හුඬු 3යි, පොල් කිරි කෝප්ප 1යි, සුදු පොල් තෙල් බෝතල් භාගයයි, මිරිකාගත් දවුල් කුරුඳු කොළ මිශ්‍රණය කෝප්ප භාගයයි, පැණි කෝප්ප 1යි, සීනි ග්‍රෑම් 100යි, කිතුල් හකුරු ග්‍රෑම් 50යි, ලුණු ස්වල්පයක්. අපේ කාන්තාවන්ට මේ ආස්මි හදන්න අමාරු නෑ. හරි ලේසි. ඔතන තියෙන ප්‍රශ්නේ තමයි මේ දවුල් කුරුඳු ගහ අඳුරන්නේ නෑ. දවුල් කුරුඳු ගහ අඳුරනවා නම් ඕක හදන්න අමාරුයි. මේ අපේ රටේ තියෙන පරිසරයත් එක්ක දැන් ගොඩාක් ගස් ඔක්කොම නැති වෙලා ගිහින්. ඉතින් ඒකෙන්ද දවුල් කුරුඳු ගහ අඳුරනවා නම් දැක්ක දුටු තැන කොළ ටිකක් අරගෙන ඇවිල්ලා ආස්මි එක හදන්න පුළුවන්. ඒක හරීම වටිනවා අපේ කාන්තාවකට. දැන් අපි බලමු ආස්මි එක කොහොමද පළවෙනි කටු ආස්මි හදන්න මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. දැන් මේ තියෙන්නේ 3 පාරක් හොඳට අනපු සුදු හාල් පිටි. මම මෙතන අරන් තියෙන කිලෝ එකක්. මේ කිලෝ එකක් ගත්තට අවසාන වෙනකොට ග්‍රෑම් 700කට වගේ ප්‍රමාණයක් තමයි මේකේ ඉතුරු වෙන්නේ. ඒ හේතුව දන්නවද? අර ගොඩාක් කප්පි වලට යන්නේ. ඒකයි. දැන් මේ වගේ පිටි ටික මම දාගත්තා. අඩුපාඩුවක් වුණොත් අපිට පස්සේ එකතු කරගන්න පුළුවන්. මම පොඩි ප්‍රමාණයක් දාගත්තා. දැන් මේකට මම එකතු කරනවා ලුණු තෙහෙඳි භාගයක්. දැන් පිටි ටිකට අපි 1 2 3 මිරික ගත්ත පොල් කිරි ටික ටික තමයි එකතු කරන්නේ. මෙහෙම අනනකොට අත්තට හරිය සිනිඳුවට දැනෙනවා. මෙහෙම බෝලයක් වගේ අපි රොටි පුච්චන්න හදනවා වගේ මෙහෙම බෝලයක් හදාගන්න. විනාඩි 2ක් 3ක් මෙහෙම හොඳට අත් ගහන්න. මේ දැක්කනේ මේ වගේ හොඳට විනාඩි 2ක් 3ක් අත් ගහලා මේ වගේ රොටියක් හදාගන්න. දැන් මේකට තමයි අපි නානු එකතු කරන්නේ. දැන් අපි නානු භාජනය ළඟට ගමු. හොඳට කලවම් කරලා බලා ගන්න හරි විදිහට මම කියලා දෙනවා. නානු ටික දාලා පිටි ටික හොඳට තුනී වෙනකම් මිශ්‍ර කරන්න. දැන් මිශ්‍රණය අපිට ආස්මි එක හදන පදමට ඇවිල්ලා තියෙනවා. කෙටියට ඉස්සුවත් දිගට ඉස්සුවත් ටික උසට ඉස්සුවත් මට ඕන පදමට ඇවිල්ලා තියෙනවා නාන්න කියලා. දැන් හරි. දැන් අපි බලමු ආස්මි හදන්නේ කොහොමද කියලා.
ආස්මික හැදුවා. මෙහෙමයි. ඒ පළවෙනි ආස්මික සමහර විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ගින්දර අඩු වැඩි කරගන්න ඕනේ. ගින්දර මදි නම් වැඩි කරන්න ඕනේ. වැඩි නම් අඩු කරන්න ඕනේ. අපි බලමු ඊළඟ එක දාන්න. ඔන්න බලන්න දැන් ආස්මික ඉතාම ලස්සනට හැදුවා. මේක පේනවා නේද? දැක්කනේ? දැන් ආස්මික හදන්න අමාරු නෑනේ. පිටි කොටන හැටි කියලා දුන්නා, පිටි අන්න හැටි කියලා දුන්නා, හලන හැටි කියලා දුන්නා. ගවුල් කුඳු මිශ්‍රණ එකතු කරන හැටි කියලා දුන්නා. ආස්මික බෙදෙන හැටි කියලා. මේ විදියට කටු ආස්මික හදලා මාසයක් දෙකක් තුනක් ඕන කාලයක් උලන් නොයන්න හොඳට තද කරලා අහලා තියාගන්න. Tamanට අවශ්‍ය වෙලාවට එළියට අරගෙන තෙලේ බෙදලා පැණි ටිකක් උණු කරලා දාලා පාවිච්චිට ගන්න පුළුවන්. මේ දැන් අපහසු නෑ. මේ තියෙන්නේ මම දවස් 10කට විතර කලින් බෙදගත්ත කටු ආස්මික. දැන් මේක උලන් නොදින්නම නෙමෙයි, උලන් බැදුනත් කමක් නෑ. ටිකක් පින්නට වගේ තියලා ගන්න ඕනේ. ඒක තමයි ලස්සනට බෙදෙන්න පුළුවන්. මේක දැන් බෙදලා අපිට පැණි දාලා ගන්න. බලමු අපි දැන්. මේ ආස්මික මේ සති දවස් 10ක් පරණ ආස්මික. දැක්කනේ? ආස්මික දහන විදියකුත් තියෙනවා. දැන් මේක මේ පිම්බිච්ච පැත්ත අනිත් පැත්තට දාන්න ඕනේ. අපිට දැන් මේ ආස්මි එහෙම බැදලා පැයක් දෙකක් තුනක් විතර තෙල් බේරෙන්න තියන්න. තියලා තමයි අපි පැණි උඩට වක් කරන්නේ. ඒක ඔක්කොම තෙල් මේකට බේරිලා අපිට පාවිච්චිට ගන්න පුළුවන්. බලමු අපි දැන් මේක පැණි දාන්න කොහොමද. ටිකක් වෙලා මේක තියන්න. හරි? ආස්මි ටික බැදගත්තානේ. දැන් තෙල් බේරෙන්න පැය දෙකක් විතර මම තිබ්බා. ඊළඟට දැන් අපි මේකට වක් කරන්නේ පැණි. මේකට පැණි ටිකක් දාන්න. ඊළඟට අපි සීනි හැන්දක් විතර දාන්න.
දැන් අපි මේකට චුට්ටක් මේ බැදගත්ත හාල් පිටි පොඩ්ඩක් විතර එකතු කරනවා. ඒක තමයි මේක ගොරෝසු වෙන්නේ. උකු වෙන්න තමයි ඒක රස්න පැන් එකට දැම්මම එකක් නිවෙනවා එකක් උකු වෙනවා. සමහර අය කැමති අය පාට වර්ග දානවා. දැන් මේක නිවෙනකොට හොඳට ලස්සනට තියෙනවා. හරි ලස්සනට ආස්මි හැදුවා. දැක්කනේ? හරිම රසයි. මේ පාර ඔයාලගේ සිංහල අවුරුදු කැවිලි මේසෙට ගෙදරදීම ආස්මි හැදුවා. දැන් මං කියලා දුන්න වගේම හදලා මට කියන්න ඕගලන් හැදුවද කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. හරිම රසයි. සමහර අය ඉන්න ඕන විදිහට ලස්සන ආරුක්කු දානවා මේ ආස්මියකට. කැමති විදිහකට දාන්න පුළුවන්. මොකද මම කැමති පැණිසීනි උණු කරලා හින්දා මම දැම්මේ ඒක. එතකොට ඒකේ වෙනත් දේවල් එකතු වෙන්නේ නැහනේ. මේක රසයි. ලස්සනයි. ගුණාත්මක භාවයක් තියෙනවා. අපි ඉදිරියේදී තවත් ලස්සන වැඩසටහන් කීපයක් සමග ඉදිරියේදී හමු. ඒක අමතක නොකර මගේ YouTube නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න.